Hi guys, බජාජ් එකේ අලුත් ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ඇවිල්ලා තිබ්බා. ඉතින් මම පොඩ්ඩක් 8 පිරිසකට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු පොඩ්ඩක් බයික් එක කොහොමද කියලා නේ. ඉතින් මේ තියන්නේ අලුත් බජාජ් ඉලෙක්ට්‍රික් එක. මේක තමයි බ්‍රෑන්ඩ් නිව් මම හිතන්නේ ඉන්දියාවට රිලීස් වෙච්ච බ්‍රෑන්ඩ් නිව් ත්‍රී වීල් එක ඉලෙක්ට්‍රික් වලින්. ඊට මෙතනින් බජාජ් ලගේ නම් මේකට ඉන්දියාවේ වෙන නමක් තියෙන්නේ. මෙතන අපිට බජාජ් ඉලෙක්ට්‍රික් කියලා තියෙනවා. අපිට ෆුල් LED හෙඩ්ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ටර්න් ඉන්ඩිකේටර්ස් උත් මේ පාර LED එන්නේ. කලර් එකත් ඇත්තටම පොඩි කියුට් කලර් එකක් තියෙන. අපිට මෙයාගේ 12 inch rims හම්බෙන්නේ ඉස්සරහා පිටිපස්ස. ඩ්‍රම් බ්‍රේක් ඉස්සරහා නම් තියෙන්නේ. අපි ත්‍රී වීල් එක බැලුවොත් ඔයාලට පේන ඇති හොඳ ඉඩක් තියෙනවා සාමාන්‍යයෙන් අර සයිස් එක. මෙතන තමයි මම හිතන්නේ මේකේ බැටරි පැක් එක. මට මතක විදිහට මෙතන බැටරි පැක් එක ඉන්නේ. පොඩ්ඩක් නැගලා බලමු. මේ විදිහට තමයි පේන්නේ. මෙතන වයිපර් බටන් එක, ලයිට්, ඩ්‍රයිව්, රිවර්ස්, නියුට්‍රල්, මොඩ් එක තියෙනවා. මෙතන පාස් ලයිට් එක නෑ. මෙතන තමයි මෙයාගේ ඩිජිටල් ඔක්කොම ඩිජිටල්ස් පෙන්වන්නේ. අපිට කී එක නෑ. නෝමල් පෙට්‍රල් ත්‍රී වීල් එක වගේම තමයි මෙතන ඉස්සරහා මේ අපි කියන්නේ මොකද්ද ඩෑෂ්බෝඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන නෝමල් ටුක් ටුක් එකේ වගේම තමයි. මෙයාගේ මේ පිටිපස්සේ රෙද්ද තියෙන විදිය මම හිතන්නේ ටිකක් වෙනස්. අලෙවන්නේ පිටිපස්සේ රෙද්ද පොඩ්ඩක් වෙනස් විදියකට තියෙන්නේ. අනිත් එක අපිට ෆුල් LED ටේල් ලයිට් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 12 inch wheel එක. මෙතනින් තමයි මෙයාගේ charging port එක තියෙන්නේ. සාමාන්‍ය ත්‍රී වීල් එක වගේම තමයි ඕවරෝල් එක. chassis එක ගත්තොත් සාමාන්‍ය ත්‍රී වීල් එක වගේම තමයි. හැබැයි පොඩ්ඩක් අර මෙයාගේ උස ගතියක් තියෙනවා. මෙයාගේ අපිට 12 inch මට මතක 12 inch wheels අපිට හම්බෙන හින්දා 12 inch හම්බෙන හින්දා අපිට පොඩි ඒ පැත්තෙන් පොඩි උස ගතියක් තියෙනවා.